චිත්තයන්තර කීපයක් තියෙනවා නේද? ගන්න බලන්න. සර් අපිට බෑන්ඩ් එකක් දෙනවද? අනේ මොකටද සින්දු කියන්නේ? නිර්වතින් නුවරට පැමිණීමට උත්සාහ කළොත් ආපසු හරවා යවනු ලැබේ. මීට නිලමේතුමා හරි. ඒ මොකටද මේ පොරේ හෙළුවෙලෙන් ගිහින් තියෙන්නේ? සෙට් 3කින් තෙල් ගහලා. නිකන් හිතපන්කෝ එතකොට සෙට් එකේ උන නිකන් අහන්න හිතුන්නේ නැද්ද මල්ලි මේ යටට ඇඳලා නෑ නේද? මල්ලි යටට යාලා නෑ නේද මොකද? ඈ? වැඩන්නේ කතා කරලා. සෙට් වල හිටපු පොරවල් ගැනත් හිතාගත්තේ. ඇයි සර් කෙල්ල මෙච්චර BTS රට කැමති? උන්ගේ රැවුලකුත් නෑ. අපි උන්ව වියලි තාපයෙන් ජීවාණුහරණය කරමු. කෙනෙක්ට කැමැත්තක් හිතෙන්නේ ඇයි? කෙනෙක්ට කැමැත්තක් හිතෙන්නේ ගොඩක්ම මෙහෙම එකකුත් තියෙනවා. තමන්ගේ ෆ්‍රීකවෙන්සි එකට සෙට් වෙනවා. ඒ කියන්නේ ඔයාලා යාළුවෝ හොයාගන්න ඔයාලා වගේ අපි දෙන්න නම් එක වගේ නේද කියලා බුදුම වැඩක් එක. යාළුවෝ සෙට් වෙන්නෙම එකම වයිබ් එකකට. හරිද? ඒක රෙසොනන්ස් වගේ අර රෙසොනේට් වෙනවා. එයයි තමන්ගේ හිතන පතන දේවල්. ඒක තමයි කැමති හිතෙන්නේ. අනිත් එක බහුතර පිරිසකගේ ආකර්ෂණය ලැබෙන්නේ ඒක නගේ මොකද පිනක් නිසා. ඉතින් ඒක ඉතින් BTS ලා දැන් රැවුල තියනවද නැත්ද අදාළ නැහැ. කැමති නම් කැමති. අනිත් කලාවනේ කලාවට මේ එහෙම ಜಾති ભેද අරවම් මේවත් නැහැ නේද? කවුද BTS කියන්නේ? ඈ වද? අර කොරියන් ටීම් එකක් නේද එහෙම කරේ? එහෙම එකද? මම මේ දන්නේ එකද ඔයාලා කියන්නේ? ඔව්නේ. මම දන්නේ ළමයිගේ සින්දුවක් මොනවද කියලා. ඈ මන් දන්නේ මං එහෙම ප්‍රසිද්ධ සින්දු දෙනවා. අනේ මන්. ඒක නම් මං දන්නේ ඔයාලා ඔය මේ මෑතක නේද ඒගොල්ලෝ ආවේ? දන්නේ මම දන්නේ. මං ඇහුවත් ඔය තේරෙන්නෙත් නෑ මට. ඒගොල්ලෝ ඒතර කොරියන් භාෂාවෙන්ද කියන්නේ? දෙකෙන්ම කියනවා. මේ ඉංග්‍රීසිත් කියනවා. හරි. ආයෙක Backstreet Boys ලා දැන් වයසද? එහෙම දන්නේ නැද්ද ඔයාලා Backstreet Boys කියලා දන්නේ නැද්ද? පට්ටසිරි දන්නේ නැද්ද? දන්නවනේ. We quit playing games කියලා ඈ? ඒව දන්නේ නැහැ කියන්නේ මාර අපරාධයක්. මම මේක බැලුවේ අපි මෙච්චර වයසද යකෝ මේ කියලා. Backstreet Boys ලා ඒ කාලේ ඉතින් දැන් මෙහෙමයි මම දන්නවා ඒගොල්ලෝ දෙන වයස ඇති. දැන් ඉතින් අලුතින් කට්ටිය ඇවිත් ඇති. මේ නමුත් අර ඒක ඉතින් එහෙම තමයි කාලෙන් කාලට අලුත් වෙනවා. එක එක අයගේ ඉතින් නේද? රිද්ම් එක නේද? රැවුලේ ප්‍රශ්නයක් එතෙන්ට නෑ ඇත්තටම රැවුල කමන්නේ ඉතින් නැත්තම් මොනව කරන්නද? දූලක ජනකතාව පළවෙනි තරුවට තරු තුනක් දාන්න